ඇන්තෝරියන් වලට ආධුනික වගාකරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ වගා මාධ්‍ය ඇන්තෝරියම් පැලයක් හදාගන්න විදිහ. එතකොට අපි මේ පොල්ලෙලි මෙන්න මේ පොල්ලෙලි ගෙදර පොල්ලෙලි හොඳට වේලිච්ච පොල්ලෙලි පෙඟෙන්න දාලා මේ අපි පොඩිවට කපා ගන්න ඕන ඉස්සරහම. මටත් මුලින්ම ඇන්තෝරියන් හදද්දි මගෙත් පැල මැරුණා. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට මේ ඉස්සරහම මම මේ පැලයක් හදන විදිය මගේ මේ ප්‍රථම වීඩියෝ එකකින් ඔයාලට ගේන්න හිතුවේ. බලමු අපි දැන් මේ පැලය හදාගන්න විදිය ඉස්සරහම. මේ ගෙදරින් කපාගත්ත මේ වේලි හොඳට අපි මේ පොල්ලෙලි ටික හොඳට වේලන්න ඕනේ මේ අවුවේ වේලලා මේ ගත්ත පොල්ලෙලි වලින් පොඩ්ඩක් අපි මේ පොට් එකට චුට්ටක් මෙන්න මේ විදිහට දාගෙන අපි මේ පැලේට ඔයාලා ගාව තියෙන මොනවා හරි කොන්ඩිස් හරි එතකොට කැප්ටාන් හරි දිලීරනාශකයකින් මේ මුල් හොඳට මේ අපි මේක තෙමෙන්න අරින්න. ඔයාලා ඉස්සරහම මේ වගාවට ආධුනික නම් ඇත්තටම මේ කොන්ඩිස් වගේ දෙයක් හොඳයි අපිට පොඩි මුදලකින් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැලේ මෙන්න මෙහෙම තියලා මේක වටේට අපි මේ විදිහට මේ පොල්ලෙලි ටිකක් දාගන්නවා. මම ඇත්තටම වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. අනුපාතවත් මොකුත් එහෙම කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. වැලි බොරළු කිසි දෙයක්. මේ මට හරි ගිය ක්‍රමේ තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ මුලින්ම. මමත් වැලි බොරළු දාලා පැල හැදුවා. නමුත් මගේ පැල සේරම ඇත්තටම මැරුණා. ඒ නිසා මේ කියන්නේ මෙන්න මේ විදිහට මේ පැලේ මේ විදිහට පොට් කරාම බලන්නගේ පැලේ තියෙන ලස්සන. ඊට පස්සේ අපි මේකට වේයෝය සත්තු බඳින නිසා අපිට කඩේකින් ඉල්ලපුවාම පොහොර කඩේකින් ඉල්ලපුවාම මම නම් කිව්වේ මේ මොනවද මේ අර මේ කෘමීන්ට හානි වෙනවට මොන හරි දෙන්න කිව්වහම මට වෙන්නේ මේ චූටි මේ එක දුන්නා. ඒකෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට මේ දාලා මේ අපි වතුර ටිකක් මේකට දාලා පස්සේ පොහොර ටික අපි දානවා. පොහොර දාන්න එපා වතුර දාන්න කලින් පොහොර ටික අපි ඔක්කොම හේදිලා යනවා. මේ පොල්ලෙලි පොඩ්ඩක් කැට ලොකු පොල්ලෙලි නිසා. ඉතින් මේ විදිහටත් ඔයාලා හදලා බලන්නකෝ. ඔයාලගේ පැලත් මැරෙනවද කියලා බලන්න. මමත් ආධුනික ඉස්රාම වගාවට ආධුනික වුණාට පස්සේ මගෙත් ওই විදිහට පැල මැරුණා. නමුත් මේ විදිහට පැලේ හදලා ඉවරුනහම කවදාවත් පැලේ මැරෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද පැලවල තත්ත්වය කියලා. ගිහින් එන්නම් එහෙනම් සුබ දවසක්.